there an opportunity for a significant reduction? Why has it been so difficult to implement? කස්ටමර් විසිටර් දැකපු දෙයක් තමයි ස්ටෝර්ස් එකේ ට්‍රිම්ස් පැත්තේ එතකොට ෆැබ්‍රික් පැත්තේ ඉන්වෙන්ටරි එකක් ගන්න ගොඩක් වෙලා යනවා. එතන වෙන අපහසුතාවය දැක්කලා තමයි මම හිතුවේ මෙහෙම දෙයක් කරොත් හොඳයි කියලා. ඔව් ගොඩක් වෙලාවට අපේ මැනේජ්මන්ට් එකෙන් හැමතිස්සෙම අපි උනන්දු කරනවා. ඒ කියන්නේ තනියම ප්‍රශ්නයකට මුහුණ දීලා ඒව හදලා අපිට හොඳ අවුට්පුට් එකක් දෙන්න ඒගොල්ලෝ අපි දිරිමත් කරනවා වෙලා. සිස්ටම් එක බලන්න නැතුව මෙයා දිනු කරපු එකෙන් ඇත්තටම ඉන්ඩිකේට් වෙනවා කෙලින්ම ගිහිල්ලා බැලුවාන් පස්සේ කොතනද ඒ ප්‍රශ්නේ තියෙන්නේ කියලා වගේ. ඉතින් ඒක ගොඩක් උදව් වුණා විශේෂයෙන්ම කාලයක්. සිස්ටම් එක බලන්න උනත් තව කාලයක් යනවනේ. මේක ඇත්තටම විෂුවල් ඉන්ඩිකේටර් එකක් වුණා. මේ ඩිපාර්ට්මන්ට් විතරක්ම නෙමෙයි විශේෂයෙන්ම ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එකට ලොකු හෙල්ප් එකක් වුණා ඒ මෙයා ඉම්ප්ලිමන්ට් කරපු එක. ඇත්තටම එදා කොග්ගලින්ම 5 දෙනෙක් හිටියේ අපේ ඉනෝවේෂන් චැලෙන්ජ් එකට. ඒ අපේ ෆැක්ටරි එකේ රිප්‍රසන්ට් කරපු 5 දෙනාගෙන් තුන්වෙනි දැන ඇවිල්ලා එතකොට එතනින් ෆැක්ටරි එකේ නම උඩට ගන්න පුළුවන් වෙච්ච එක නේ ගොඩක් සතුටුයි. ඉනෝවේෂන් තරංගාවලියේ ඇතම නවෝත්පාදන අදහස් කියන දේවල් එක පුංචි අදහස් හැමෝටම තියෙනවා. නමුත් මේ අදහස් හැම කෙනාගේම යටපත් වෙලා තියෙන්නේ. ඒකට සමහරුන්ට අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ඇත්තම කොග්ගල ආයතනයේ අවස්ථාව දීලා තියෙනවා. අපි නිතරම අලුත් දේවල් හිතන්න අපිට ආයතනෙන් පුරුදු කරලා තියෙනවා. යම් ට්‍රේනින් වලදී ඉතින් මට හොඳ අවස්ථාවක් වගේ මට මේක ලැබුණේ. ඒ නිසා ඒ තරංගාවලියට සතුටින් සම්බන්ධ වුණා. මගේ ආයතනයෙන් 5 දෙනෙක් සහභාගී වුණා. ඒකෙන් අපිට 3 වෙනි ස්ථානය කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයට ගේන්න හැකියාවක් තිබුණා. ඒ වගේම දැන් නව උත්පාදන ක්‍රියාවලිය නිසා දැන් ඇවිත් තියෙන පැඩ් සීල්. පැඩ් සීල් එක ගහනවා අපි පැයට ඉස්සෙල්ලම පටන් ගත්තා අපි කෑලි 300න් 400න්. දැන් අපි පැයට 750ක ටාගට් එකක් කරනවා. ඒකට ගොඩක් උදව් කරා මේ මට අපේ ප්‍රොඩක්ෂන් මැනේජර් තන්දිම සර් උදව් කරා. ඒ වගේම මේ මගේ යාළුවෝ උදව් කරා, ටීම් ලීඩර් උදව් කරා. එයාලා උදව් කළා තමයි මේ වගේ ටාගට් එකකට අපි ආවේ. ඔබගේ තියෙන ඒ නව අදහස් හරි වටිනවා. එතනටත් ඔබටත් ඔබේ අනාගතයට රටටත් ගොඩක්ම බෙහෙවින්ම වටින කරුණු කාරණාවක් වේවි. ඒක නිසා ඔයගොල්ලන්ගෙන් මම හැමෝගෙම ඉල්ලන්නේ ඔබගේ වටිනාකමක් ඒකෙන් ඔබට ලබා ගන්න.